දෙන්නේ නේ. දිනන මල් කැල්ලත් අපි අද හොයාගන්න මේක ඇතුළෙන්ම. මේ කවුරු හරි ඉන්නවනම් කෝල් එකක් දාන්න. අනිවාර්යයෙන් මේ බ්ලොග් එක බලනවා මම. මොනවද තෝරන්නේ? නාසි පුරාන්නේ. හෙලෝ අයුබෝවන්. ඔන්න ඉතින් ඩුබායි ඇවිල්ලා පළවෙනි පාර බ්ලොග් එකක් කරනවා. අපි යන්න හදන්නේ පොද කරනනේ. චූටි ගම. කට්ටියක් ඇවිල්ලා ඉන්න මේ ඉන්නේ සෙට් එක. පේනවද නැහැ. මෙයාලත් එක්ක තමයි යන්නේ. කොහොනේ? ඉන්න පොඩ්ඩක්. අපි පාන්දරා මිරකල් ගාඩන් යන්න. දැන් වෙලාව කීයද? 5යි. 5ට නම් මිරකල් ගාඩන් ඇරලා නැහැ. 9ට තමයි අරින්නේ. මුන් සෙට් එකත් එක්ක තමයි යන්න තියෙන්නේ. අපි එතෙන්දි හම්බෙමු. අපි දැන් යන්නේ අපේ වාහනේ තියෙන තැනට. එතෙන්ට ගිහිල්ලා වතුර ටිකක් බීලා එහෙම යන්න පිටත් වෙනවා. පාන්දර 5ට විතර ඉන්නවා වීදි කාන්තාව. මම දැන් උන් ටික ටෝක් කර යන්නේ. පේනවනේ? මම පේනවා. පස්සේ යන විදි ලස්සන්ට. ඉන ගැම්මේ යන්නේ. වැඩක් නැහැ මුන් ගැන කතා කරලා ආයේ. හිතන්නකෝ ඉතින් මිරකල් ගාඩන් ගියත් ඔච්චර තමයි. අපි දැන් ඉන්නේ ඩුබායි මරීනා වල. පේනවනේ ලස්සන පාන්දර 5ට ඉතින්. ඉතින් කියලා වැඩක් නැහැ. අපි යන් ඉක්මනටම සෙට් වෙමු. මුණා ෆොටෝ බූත් එක. දැන් සෙට් එක මේක ඇතුළට රින් ගන්න හදන්නේ. වලෙකුම් සලාම් බයි. යනවා පොලිමට යනවා යන්නේ මොනවා කරගනින්ද දන්නේ. අර එන්නද යන්නේ. නෑ ඕම් මාත් යනවා. අපි ඇතුළට ගිහින් ෆොටෝ ටික ගහලා ඒකත් වීඩියෝ එකට දාලා තියන්න. මේ වෙන්නවනේ අපි ගන්න ආතල්. මේ එළියට වරෙල්ල මේ අරගෙන එනවා මෙතන. මේ දෙන්නේ අපි ෆොටෝ බූත් එකෙන් ගාපු ෆොටෝස් ටික. ඒක අපි ස්ක්‍රීන්ෂොට් එකක් දාලා තියන්න. පුරා කියලා ඔන්න ඉතින් ආවා මිරකල් ගාඩන් එකට. හැබැයි අරින්නේ 9ට. ඒකනේ පාවෙන්නේ. දැන් ඉන්නේ මිරකල් ගාඩන් එකේ කිට්ටුව තමයි. කට්ටිය අතන. බලමු ඉස්සරහට ආතල් එකක් දෙන්නම්. හෙලෝ ඉඳලා මිරකල් ගාඩන් ආවා. තදබර පොලිමක් තියෙනවා. මෙතන චූටි ප්‍රශ්නකුත් ඇතිලා තියෙනවා. ඒක ගැන මේ අපේ තිලා මල්ලි කියන මල්ලි මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? ඇත්තටම දැන් ටිකට් නැහැ කියනවා. ඇයි ටිකට් නැහැ කියන්නේ? අපිට යන්න නැති නේද? නැති වගේ සීන් එකක් තියෙනවා. එහෙම බෑ. අස්සෙන් යන්න වෙනවා. අපි ඇතුළට යයිද නැද්ද කියලා බලන් ඉන්න. යන්න හිතන්නවත් බෑ. කැරි සෝරි මාර වැස්ස කැවිලා තියෙන මේ පේනවනේ අපි ඇතුළට යන්නත් නෑ. ඇතුළේ ගිහිල්ලා ඉන්න තැනකුත් නෑ. බලමු කොහොම හරි වැස්ස පැවව ගමන් ඇතුළට යන්න තමයි දඟලන්නේ. මේ වැස්සත් එක්ක තමා පොඩි කේස් එකක් තියෙන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. මිරකල් යයිද නැත්නම් මේ වතුර මොකද වෙන්නේ? අධික වර්ෂාපතනයේ හේතුවෙන් මිරකල් ගාඩන් යන්න බැරි වුණා. දැන් ඉතින් යනවා දවල් භෝජන සංග්‍රහයට. වැස්ස නම් වැඩි වුණා. ඒකින්ද යන්න බැරි වුණා. බලන්න ඉතින් මොකද වෙන්නේ? කමන්නේ. වෙන්නේ කැරි වැඩ. යන්නේ. අපි යනවා කන්න. හරි මැප් එකත් උඹ බලලා මට කියනවද නේද? මැප් එක බල තමයි යන්නේ. අපි ඩ්‍රයිවර් මහත්තයාට මැප් එක අනිවාර්යෙන් බලන්න ඕනේ නැත්නම් ඒ නංගිත් එක්ක හාදගම් තියාගෙන පාර වරද්ද ගන්නවා. මේ ඉන්නේ අපි ඩ්‍රයිවර් මහත්තයා. මේ අනිත් කටි පිටිපස්සේ ඉන්නවා. බාගෙට තෙමිච්ච කුකුල්ලු වගේ ඉන්නවා. හරි ලැජ්ජාවෙන් ඉන්නේ.
නවයට හරියට මැස්ස බා. අපි සැලෙන්නේ නෑ. අපි සැලේ. දවල් බෝධ සංග්‍රහය ගන්න ලංකාවේ අපේම දැනගෙන ඇප්‍රෝබේන් එකට. තාම කට්ටිය තෝරන ඕ ගාලා මම තේරෙනවා දන්නේ නැහැ. බලමු මොනවා තෝරගනින්ද දන්නේ නැහැ. තාම මොනවද තෝරලා ඉවර නැහැ. ඩ්‍රයිවර් මහත්තයා මොනවද තෝරන්නේ? මොනවද තෝරන්නේ? නාසි ගුරා නැද්ද? නාසි ගුරා බලන්න මෙනු එකේ සිංහලෙන්ද දෙමළෙන් තියෙන එක. නාසි ගුරා තියෙනවද? ඔය රසට කොත්තුව ගන්න අපි ආවේ අද ටැප්‍රෝබේන් ඩුබයි බ්‍රාන්ච් එකට. කියලා හදන්න එපා බා. බාපු පළවෙනි ඕඩරේ නම් ආවා. එහෙම කන්න එපා. මොකද බා මගේ බඩල ඇහුන්නේ කන්න මොකද? වලට නම් තියෙන ප්‍රතිචාරය හොඳයි. හැබැයි කෑම දින ප්ලේට් එක තමයි අවුල. මාළු වෙද්දෙන්නේ. ඒකම එකම අවුල. ආයි දවල් කෑමත් අරගෙන අධික වර්ෂාපතන ආනේ. දැන් නැවුණා. ඔයාලට පෙන්වන්න ඕන හින්දාම ආයි මිරකල් ගාඩන් එකට ආවා. දැන් මේ එතෙන්ට යනකම අනිත් අතර දෙනා ඉස්සර යනවා. මං ඉතින් පස්සෙන් මීට යනවා. බලමු අතුරට ගිහිල්ලා වීඩියෝස් ටික අරගෙන අනිවාර්යෙන් බ්ලොග් එක දානවා. බලමු බ්ලොග් එක බලමු කට්ටිය ලස්සනයිද කියලා කමෙන්ට් එකක් ෂෙයා පාරක් ඕනේ. ඇතුලේ ආතල් ටිකකුත් ගන්නවා. ගන්නත් ඉඩ තියෙනවා. එහෙනම් ජය වේවා. ඩුබායි වල ඉන්න අතර දෙනාම සූර්යෝ. ඔය යන්නේ ඉන්නේ. යනවා මල් බලන්න යනවා මල්. ඔන්න ඉතින් අපි අතුරට ආවේ. තිලා මල්ලි. මොකද කියන්නේ? ඔලන් නැහැ ඉතින් කොහොම හරි කට්ටක් කාලා කෑම කාලම ආවනේ. කෑමත් කාලා කට්ටකුත් කාලා. ආතල්. දැන් අපි ඇතුලේ වීඩියෝ ටික තව චුට්ටකින් දෙන්නේ. මේක ඇතුලේ වීඩියෝස් ටිකක් දාලා තියන්න. අපිත් එන්ජොයි කරන්න ඉතින්. ඒක. ඔයාලට එන්ජොයි මේක ඇතුලේ වීඩියෝ ටික අනිවාර්යෙන් දාලා තියෙනවා. බලන්න ඩුබායි වල ලස්සන මිරකල් ගාඩන් එක. බලලා කමෙන්ට් එකක් ෂෙයා පාරක් අනිවාර්යෙන් දෙන්න. මේක රමාගේ වැඩ. කෑලි දිහා බලන්න මෙයා තමයි ඉතින්. කරාදේ අරුණ අතර දෙනා නම් කෙල්ලට උස් කරන්න කියලා ගියා. මම ඉතින් තනි කරයා. මං බලමු කොහෙද ඉන්නේ? මල්ලස්සෙද දන්නේ මේක අතල් වීඩියෝ එකක් කියලා හිතන්නේ. කරම මල් ලෝකයක් ඉතින් ආයි කියලා වැඩක් නැහැ. ආර්ට්ස් තියෙනවා හැම එකක්ම තියෙනවා. තිරණ මල්ලිගේ මල් කෑල්ලත් අපි අද හොයා ගන්නවා මේක ඇතුළෙන්ම. මේ කවුරු හරි ඉන්නවා නම් කෝල් එකක් මැසේජ් එකක් දාන්න. අනිවාර්යෙන් මේ බ්ලොග් එක බලනවා නම් අනිවාර්යෙන් දෙන්න ඕනේ. අපි නම්බර ටික යටින් දාලා තියන්න.
UAE ඉන්නවනම් ඉන්නවනම් අනිවාර්යෙන් මෙතෙන්ට එන්න ඕනේ මේ වගේ ලස්සන තැන. ලස්සන ඇත්තම කිව්වොත් දිරම් 70ක් වගේ මේ ටිකට් එක මතක විදිහට. මේ තියෙන්නේ තව වීඩියෝස් ඇතුල් වෙලා තියෙනවා බලන්න. වීඩියෝ එක ලස්සනයි නේ. කම්මුණ පිටිපස්ස පේනවා නේද? හොඳ වෙලා ඉන්නේ. එක්කනේ. නාටි. එහෙනම් පළවෙනි ලොග් එක මෙතනින් අපි ඉවර කරමු. ටිකයි තියෙන්නේ. පළවෙනි පාරනේ. අපි ඊළඟ පාර කොහෙද හරි යන්නේ. එහෙනම් ජය ජය ජය